සුසාජේ ඩ්‍රම්ස් ගහනවා වගේ. ජොහිචවල පැත්තේ ගියා. ජොහිචවල මොකද මම? ජොහිචවලත් එක මොකක්ද ගන්න දෙන්නේ? පොඩි කාලේ නම් ඩ්‍රම්ස් ගෙහුවා. පොඩි කාලේ ආසාව ඩ්‍රම්ස් ගෙහුවා යනකොට මේ ගොඩක් කට්ටිය හිතන්නේ මේක මේ ඩ්‍රම්ස් ගෙහලා කියලා තමයි. පේන්නේ ඩ්‍රම්ස් ගහනවා කියන්නේ. මේ බලන්න මේ පරණ බෙර කට්ටක් අරගෙන බලන්න මේ බෙර කඳක් හොයාගෙන ඒකට මේ තාඩු කෑල්ලක් ගහලා මේ පොඩි ඩ්‍රම්ස් ගහන්න පුළුවන් පොඩි උපකරණයක් හදාගත්තා කියලා තමයි ගොඩක් කට්ටිය හිතන්නේ. ඒක දිහා දැක්කම. මොකද මේක ඩ්‍රම්ස් ගහන්න පුළුවන්. ඇත්තට මේක තට්ටුවක් දාලා මේකෙන් බෙර ගහන්න පුළුවන් මේ රොටි හදන්න නැති වෙලාවට. ඒ කියන්නේ එහෙනම් මේක මොකද්ද? මේක රොටි හදන උපකරණ. මේ ජෙනුයින් මේ රොටි කුකර් එකක්. දැන් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ බලන්න මේ ඔයා මේක ඩ්‍රමක් කියලා හිතුවට ඔයා මේ වයර් එක දැක්කේ නෑනේ. මේ බලන්න මේ වයර් එක මේ. මේ බලන්න වයර් එක. මේ වයර් එක දැන් මෙතෙන්ට එහෙනම් කරන්ට් එක ගහුවා කියන්නේ. එතන මේ කරන්ට් එක ගහලා දැන් මෙතන ස්විච් එක දාලා හරිද? අපි රොටියක් හදලා ඉස්සෙල්ලාම ජොහිට වලට යමුනේ. ඔව්. ජොහි ඉතින් අපි අනුද සීතන් අපේ ෆ්‍රෙන්ඩ්ස් නේ. අපේ සිහින කුමාරිනේ ජොහි. ජොහිට යමු අපි එක. ඉතින් මේක දැන් ඔන්න මේ දැන් ඔයාලට මෙතන මේ කැමරාවට රත් වෙනව පෙන්වන්න බෑනේ. නමුත් දැන් මේක ටික ටික රත් වෙනවා. දැන් මෙන්න මේ මගේ අතට තියෙන රත් වෙනවා. ඉතින් මේකේ තියෙන විශේෂත්වය තමයි මේ රොටි හදන මේ කුකර් එකේ මේක මේ බලන්න දැන් ඔන්න බලන්න මේක මෙහෙම ඔඩොක්කේ තියාගෙන ඔන්න බලන්න ඔයා දැන් මේ පිටිකුලි ටික අනාගෙන ආවා කියන්නේ බලන්න ඊට පස්සේ ඔයා දැන් ටීවී බලන ගමන් ඕනනම් මේ පිටිකුලිය මෙහෙම තියා මේක රොටි හදන්න පුළුවන්. ඒකට මේ ඔන්ලයින් දැන් ෆෝන් එකක් බලන ගමන් රොටි හදන්න පුළුවන්. දැන් බලන්න ඔය බෝඩිමක එහෙම ඉන්න ඔය කෙල්ල කොල්ලන්ට එහෙම රොටියක් හදලා ගන්න මේක කියාපු උපකරණයක් තමයි. ඉතින් ඔය මේ තිරදැක්කෙන් දුරකථනයකට කතා කරොත් එහෙම ඔයගලන්ට පුළුවන් රුපියල් 3500කට වගේ මේ වගේ ලස්සන මේ ලිපක් හදලා දෙන්න. තනියම රොටි හදාගන්න පුළුවන්. අර දැන් අර ඔන්ලයින් තාක්ෂණයත් එක්ක මේ ජීවත් වෙන ලෝකෙට හරිම ප්‍රයෝජනවත් උපකරණයක් මේක. දැන් නම් මේක රොටිය හදන්න රත් වෙලා තියෙන්නේ. ඉතින් මේක මේ ස්විච් එක දාලා ඉවරලා මෙන්න මෙහෙම පොඩ්ඩක් රත් කරලා මෙහෙම වහලා තිබ්බම මේක රත් වෙනවා හොඳට. දැන් බලන්න ඔයාලට මොකක් කරේ දැන් ෆෝන් එකක් තියෙනවා නම් ෆෝන් එක හරි නැත්නම් වගේ මේ ලැප්ටොප් එකේ මොකක් කරේ වැඩක් තියෙනවා නම් ඒ ලැප්ටොප් එකේ වැඩක් කරන ගමන් නැත්නම් ඉස්සරහා තියෙන වගේ ටීවී එක බලන ගමන් මේකෙන් රොටි හදන්න පුළුවන්. ඉතින් මේ අපූර්ව උපකරණයක් තමයි රොටි හදන්න. අපි එහෙනම් මේ රොටියක් හදලා බලමු තා පොඩ්ඩකින්. මේ රොටියක් හදලා බලමු මේ රොටිය හරියට පිච්චිලා එනවද කියලා. හරි ගානට පදම් වල යනවද කියලා අපි බලමු. ඉතින් මේක මේ ඉතන සරල මේ නිර්මාණයක්. ඉතින් මේ අහක දමන දේවල් වලින් මේ විශිෂ්ට නිර්මාණ කරන්න උගන්වන අර මගේ මේ ෆිලොසොෆර් සොසයිටි කියන YouTube channel එකෙන් ඔයගලන්ට මේ වගේ අපූර්ව නිර්මාණ කරන විදිහ ඉගෙන ගන්න පුළුවන් ගොඩක්. ඉතින් මේක ඒ වගේ හදපු ඉතාමත්ම සරල අර දැන් නූතන ඩිජිටල් තාක්ෂණයත් එක්ක ජීවත් වෙන මිනිස්සුන්ට ඒ වගේ කාන්තාවට අර තමන්ගේ ටීවී එක බලන ගමන් ෆෝන් එක බලන ගමන් රොටියක් හදාගන්න පුළුවන් අපූර්ව ඉතාම සරල මේ මොකක්ද කියන්නේ රොටි හදන කුකර් එකක්. අන්න බලන්න.